ජීවිතේ තරුණ කාලේ කසේ නොරැඳේ සොයම් මේ ජයතිලක මහත්තයානේ. ඔව් තමස කවුද? මමද? මම සිරා. ඉතින් මම සිරා ඔයි. සිරාත දමනිද මට මොකද ඔයි? මේ මම අවුරුදු 10ක්ම හිරේ හිටියා. මට හිරේ ඉන්නෝ කියන්නේ නිකන් මේ ගෙදර ඉන්නෝ වගේ. ඉතින් මට පාන්ද? පාන් නෙමෙයි කේක් මිනිහෝ. මේ රුපියල් 10000ක් දෙනවා. රුපියල් 10000. තමස කප්පන්කාරෙද්ද? චන්ඩියෙක්ද? මට නම් පේන්නේ නිකන් නෝන්ජලෙක් වගේ. එහෙමද මහත්තයා? තමුන් දන්නවද රණසිංහ? රණසිංහ මහත්තයා? රණසිංහෙද්ද ඔයි? ප්‍රියන්ත රණසිංහ. අර නගර සභාවේ වැඩ කරන්නේ. ඒ මගේ හොඳම යාළුවා. ඌ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. දන්නවද එයා කොහෙද කියලා? එයා කොහෙ වුණාම ඔබට මොකටද මිනිහෝ? ඒ ගැන අහන්න ඔබ කවුද? මට මොකද නේද? ඔබ දන්නවද ඌට වෙච්ච වැඩේ? මූණ පොඩි වෙලා ඉස්පිරිතාලේ. ඒ මිනිස්සයා මේ ඇක්සිඩන්ට් වෙලා මම මේ දැනුත් බලලා එන ගමන් ඔබට මොකටද මිනිහෝ ඒක වගේ? ඇක්සිඩන්ට් වෙලා බම්බුව. ඔබ දන්නවද ඌට වෙච්ච වැඩේ? ඔබ දන්නේ නෑනේ. දන්නේ යේසුමානේ මං ඉගෙනුත් මේ විදිහටම රුපියල් 10000ක් ඉල්ලුවා. කෝ ගත් කටනම දෙන්න බෑ කිව්වා. එහෙම දුන්නේ නැති පාරේ බලපන් ගිහිල්ලා ඉස්පිරිතාල රිටර්නල් එක. අවුසටත් මං ඒ රිටර්නල් එක දෙන්න යන්නේ. එතකොට උඹට තේරෙයි මේ සිරා කවුද කියලා. මල් අයියෝ සිරා මල්ලි අයියෝ කලබල වෙන්න එපා. පසුදියා අයියෝ කලින් කියන්න එපා මල්ලි. අපි ඕක ගනුදෙනුව සාධාරණව බේර ගන්නවනේ. හරි මම රණසිංහට කියන්න. හරි එන යන්නම්. හරි පරිස්සමෙන්. ඒ පිටයි. ඌ දන්නේ මං කවුද කියලා. ඒ පිටයි.